රෑට එලිමහනේ ගින්දර පත්තු කරගෙන කතා කියනකොට නැත්තම් හොට් චොක්ලට් එකක් බොනකොට අපිට නැතුවම බැරි රසවත් කෑමක් තමයි මාස් මිලෝ කියන්නේ. හැබැයි ඔයා දන්නවද මාස් මිලෝ කියන්නේ අලුතෙන් හදපු කෑමක් නෙමෙයි. අවුරුදු දහස් ගානකට කලින් පුරාණ ඊජිප්තුවේ ඉඳන් පැවතෙන අතිශය පැණි රස කෑමක් කියලා. ඒ කාලේ මාස් මිලෝ හදලා තියෙන්නේ ශාකසාර සහ අලපිටි වගේම තිරිඟු එකතු කරලා. ඉතින් ඒ පුරාණ සරල කෑම අද අපි කන මෙච්චර සිනිදු පොන්සි කෑමක් බවට පත්වෙලා තියෙන්නේ කොහොමද? මේවා අද වෙනකොට විශාල කර්මාන්ත ශාලාවන් වල මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක අවසන් වෙනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. වීඩියෝ එක අවසානයේදී ඔයාගේ අදහස කමෙන්ට් කරන්න වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලෝකයේ දැනගමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මාස් මිලෝ හදන්න ඕන කරන අමුද්‍රව්‍ය පිළිබඳව. ඉස්සර කාලේ වගේ නෙමෙයි. අද කාලේ මාස් මිලෝ හදන්න ප්‍රධාන වශයෙන් ගන්නේ කෝන් සිරප්, කෝන් ස්ටාර්ච් සහ වතුර. මේවා තමයි මාස් මිලෝ එකේ ප්‍රධානම පදනම හදන්නේ. ඊට අමතරව මාස් මිලෝ එක තද බව වෙනස් කරන්න තිරිඟු පිටි සහ බිත්තර සුදු මද එකතු කරන අවස්ථාවලුත් තියෙනවා. ඊළඟට මාස් මිලෝ එකට ලස්සන පාට, රසය සහ සුවඳ එකතු කරන දේවලුත් එකතු කරනවා. කල් තබා ගැනීමේ ද්‍රව්‍යත් එකතු කරනවා. හැබැයි මේ ඔක්කොටම වඩා වැදගත්ම රහස් සමුද්‍රව්‍ය තමයි ජෙලටින් කියන්නේ. මාස් මිලෝ එකකට අර තද වෙන නැවෙන සුළු ගතිය දෙන්නේ මේ ජෙලටින් වලින්. ජෙලටින් කියන්නේ සත්තුන්ගේ ඇටකටු වලින් හදන දෙයක් වුණාට මාස් මිලෝ හදන මුළු ක්‍රියාවලියම හරිම පැණි රසයි. දැන් අපි බලමු අමුද්‍රව්‍ය එකතු කිරීම සහ රත් කිරීම පිළිබඳව. අමුද්‍රව්‍ය එකතු කරන එක නිකම් වැඩක් වගේ පෙනුනට පොඩි හෝ වැරදීමක් වුණොත් මුළු මාස් මිලෝ එකම සවුත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ෆැක්ටරිවල උෂ්ණත්වය, වේගය සහ තෙතමනය හරිම සූක්ෂමව පාලනය කරලා තමයි මේ වැඩේ කරන්නේ. මේ වැඩේ කොටස් දෙකකට සිද්ධ වෙනවා. මුලින්ම කෝන් සිරප්, කෝන් ස්ටාර්ච්, තිරිඟු පිටි සහ බිත්තර සුදු මද විනාඩි කිහිපයක් හොඳට කලවම් කරලා උකු පේස්ට් එකක් හදා ගන්නවා. ඊට පස්සේ තමයි ඒකට වතුර එකතු කිරීම කරනු ලබන්නේ. ඊළඟට මේ මිශ්‍රණය පැරන්හයිට් අංශක 240ක විතර අධික උෂ්ණත්වයකට රත් කරමින් කලවම් කරනවා. ඒකෙන් අමුද්‍රව්‍ය ඔක්කොම එකතු වෙලා එක සමාන සිනිදු මාස් මිලෝ මිශ්‍රණයක් හැදෙනවා. හැබැයි මාස් මිලෝ එක ඇතුලේ පොඩි හරි කැටයක් තිබුණොත් ඒකෙන් සිනිදු බව නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ මිශ්‍රණය ඉතාමත්ම සිනිදු පෙරහණයකින් පෙරීම කරනු ලබනවා. දැන් අපි බලමු සුළං එකතු කිරීම සහ පෙන ලබා ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මෙතෙක් වෙලා මේකට රසකාරක පාට හෝ ජෙලටින් එකතු කළේ නෑ. මිශ්‍රණය සිනිදු පේස්ට් එකක් වුණාට පස්සේ තමයි ඒ දේවල් එකතු කරන්නේ. ඒවා එකතු වුණාට පස්සේ තමා මාස් මිලෝ එකේ ඇත්තම මැජික් එක පටන් ගන්න. මේ මිශ්‍රණය ගොඩක් වේගෙන් කැරගෙන මැෂින් වලින් බීට් කරනවා. ඒ වෙලාවේදී මිශ්‍රණය ඇතුළට විශාල වශයෙන් වාතය එකතු වෙනවා. මාස් මිලෝ එකට මෙච්චර සැහැල්ලු වෙන්න හතරවෙනි අමුද්‍රව්‍ය විදිහට එකතු වෙන්නේ මෙන්න මේ වාතය. ඒ අතරදී ජෙලටින් ක්‍රියාත්මක වෙලා එකතු වෙන වාතය ඇතුලේ හිර කරගෙන මුළු මිශ්‍රණයම ඇලෙනසලු බුබුලු පිරුණු එකක් බවට පත් වෙනවා. මුලින් තිබුණු වතුර වගේ දියරය ජෙලටින් නිසා තද හපන්න පුළුවන් කෑමක් බවට පත් වෙනවා. මිශ්‍රණය පෙන ඇවිල්ලා ප්‍රමාණයෙන් දෙගුණ තෙගුණ විතර ලොකු වුණාම තමයි ඊළඟ පියවරට ලෑස්ති වෙන්නේ. ඔයා දන්නවද 1950 ගණන් වලට කලින් මාස් මිලෝ හදන්න ගොඩක් අමාරු වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ආපු මැෂින් නිසා අධික පීඩනයෙන් වාතය ඇතුල් කරලා ඉතාමත්ම ඉක්මනින් ගොඩක් සිනිදු මාස් මිලෝ හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි බලමු හැඩය සෑදීම සහ කැපීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මිශ්‍රණය හොඳට පෙනාවට පස්සේ ඒක ඇලෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් නිවෙන්න තියලා කන්වෙයර් බෙල්ට් එකකට දානවා. ඊට පස්සේ ලොකු තහඩුවක් වගේ දිගට ඒක අතුරීමක් කරනු ලබනවා. මේ මාස් මිලෝ තහඩුව සීතල සුළං වදින තැනකින් යවනකොට ඒක තවත් සිනිදු වෙලා මේ හැඩය ආරක්ෂා වෙනවා. ඊට පස්සේ අච්චු හරහා යවලා දිග මාස් මිලෝ බට බවට මේවා පත් කරනවා. මේ බට එකිනෙක අඹරලා හැඩය සහ
රස දෙන මාස්මෙලෝ විවිධාකාරයෙන් නිර්මාණය කරනවා. ඊට පස්සේ හරිම තියුණු වේගවත් කැපුම් යන්ත්‍රයකින් මේවා අපි දකින කුඩා බට හැඩයට කපා දානවා. එක පාරටම මාස්මෙලෝ දහස් ගානක් හැදෙන නිසා මේවා එකිනෙකට ඇලෙන එක නවත්තන්න සීනි සහ කොස්ටාච් මිශ්‍ර කුඩුවේකට එකතු කරනවා උඩින්. ඒකට මාස්මෙලෝයකට අර පිටින් තියෙන සිනිදු බව ලැබෙනවා. දැන් අපි බලමු නිමාව සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීම පිළිබඳව. හැඩයට කපපු මාස්මිලෝ කොට්ට ලොකු කැරකෙවෙන පෝච්චියකට වැටෙනවා. ඒක ඇතුළේ වේගෙන් කැරකෙනකොට මාස්මිලෝ කාම්බර උෂ්ණත්වයට නිවෙනවා වගේම අර අමතරව තියෙන සීනි පිටිකුඩු ටික හැලිලා එක සමානව තැවරෙනවා. මාස්පෙලෝ හැදීම ලේසි වැඩක් වගේ පෙනුනට පොඩි හරි වැරදීමක් වුණොත් ගල් වෙන්න වගේම ඇලෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා පැකට් කරන්න කලින් විශේෂ පරීක්ෂාවක් කරනු ලබනවා. එකට කියන්නේ ස්නැප් ටෙස්ට් එක කියලා. වැඩ කරන කෙනෙක් මාස්මෙලෝ එක මැද්දෙන් කපලා තද කරලා බලනවා. තද කරලා අත්තරිනකොට ආයෙත් තිබුණු හැඩයට එන්න කොච්චර වෙලාවක් යනවද කියලා බලලා තමයි මේක නිවැරදි නම්‍යශීලී බවට නිවැරදි ප්‍රමිතියට තියෙනවද කියලා පරීක්ෂා කරනු ලබන්නේ. දැන් අපි බලමු පැකට් කිරීම සහ වෙළඳ පොළට යැවීම. ගෙදර හදන මාස්මෙලෝ ඉක්මනට සවුත් වුණාට ෆැක්ටරි වල හදන ඒවා කල් තබා ගන්න ද්‍රව්‍ය සහ සුලන් නොවැදින පැකට් නිසා ගොඩක් කාලයක් තියාගන්න පුළුවන්. මුලින්ම රත් කරපු යකඩ පටිවලින් ප්ලාස්ටික් කොළ කපලා පැකට් හදාගන්නවා. ඊට පස්සේ ඩිජිටල් තරාදියකින් මැනලා මාස්මෙලෝ නියමිත ප්‍රමාණයේ පැකට් හදාගන්නවා. ඊට පස්සේ හරිම විශේෂ දෙයක් වෙනවා. පැකට් එක ඇතුලේ තියෙන ඔක්සිජන් නිසා මාස්මෙලෝ සවුත්තු වෙන එක නවත්තන්න පැකට් එක ඇතුළට නයිට්‍රජන් වායුව ගහලා ඔක්සිජන් ටික එළියට තල්ලු කරනවා. නයිට්‍රජන් වලින් පිරුණු පැකට් එක රත් කරපු යකඩ වලින් නැවත සීල් කරනවා. කල්ලිකුත් වීමේ දිනය print කරනවා. අවසානයේදී පැකට් එක කාඩ්බෝඩ් පෙට්ටි වලට දාලා තමයි ඔයාගේ ළඟම තියෙන කඩවල් වලට ප්‍රවාහණය කරන්නේ. ඉතින් බලන්න අපි ආසාවෙන් කන පුංචි මාස්මෙලෝ එකක් පිටිපස්සේ කොච්චර ලොකු ඉතිහාසයක් වගේම නවීන තාක්ෂණයක් තියෙනවද කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ තියෙන දේවල් දැනගන්න ලෝකයේ දැනගමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක් වේවා.